හයි ෆස්ට් ඔෆ් ඕල් කියන්න ඕනේ මේ වගේ වීඩියෝ එකක් හදන එකේ පර්පස් එක තමයි අපේ රිච් ලයිෆ් ස්ටෝරීස් ඔක්කොම කවදා හරි මතක හිටින විදිහට අපිට හිටපු අය අපේ වටේ හිටපු අය අපිට හෙල්ප් කරපු අය ඒ වගේ මේක ඇතුළේ සිද්ධ වෙච්ච දේවල් ඒ ඔක්කොම කතන්දර මතක හිටින්න කවදා හරි අපිට ආසාවෙන් ආයි රිවයින්ඩ් කරලා බලන්න පුළුවන් වෙන්න විදිහට හදලා අරන් තියෙන එක තමයි මේ වීඩියෝ එකේ පර්පස් එක. ඉතින් අද තමයි මෙන්න මේ දවස් තමයි අපේ රිච් ලයිෆ් එකේ ලාස්ට් ඩේ එක. ඒ කියන්නේ අපේ ඉන්ටර්න්ෂිප් එක මාස 6ක් තිබ්බා. ඒ මාස 6ේ අන්තිම දවස තමයි මේ දවස. ඉතින් මේ තියෙන්නේ ට්‍රාන්ස්පෝර්ට් එකේ මම යන ගමන් පානදුරින් ට්‍රාන්ස්පෝර්ට් එකට ජොයින් වෙනවා මම. ඊට පස්සේ රිච් ලයිෆ් එකට වෙනකන් යනවා. සාමාන්‍ය මේ වෙලාව උදේ 7:40 45 වගේ වෙන්න ඕනේ. ඉතින් මේ යන අතර මගේ වීඩියෝස් තමයි මේ දාලා තියෙන්නේ. එතන අන්තිම සිට් එකේ මම විතරයි හිටියේ. මොකද වැඩි ක්‍රවුඩ් එකක් හිටියේ නැහැ. ඉතින් අපි කේක්ස් අරන් ගියා. එදා අපි කට්ටියට දෙන්න ඒ කේක් බෑග් එකත් අතේ තියාගෙන යනකම මම කල්පනා කරන්නේ මේ විදිහට මේ ට්‍රාන්ස්පෝර්ට් එකේ උදේට යන අන්තිම දවස නේද කියලා. කොහොම හරි අපි මලිගොඩ හන්දියට ඇවිල්ලා ඔතන පොඩි කතාවක් තියෙනවා කියන්න ඉමාශලෙමට ඒ තමයි ওই කතාව මතක. කොහොම හරි අපි එක්කන් යන අංකල්ට ආයේ වෑන් එක එන්න උනා. මෙතනින් එහාට ඔක්කොම තියෙන්නේ ලැබ් එක ඇතුලේ වෙච්ච සිදුවීම් සහ ඔක්කොම සීන්ස් ටික තමයි තියෙන්නේ. බලන්න පුළුවන් ගොඩක් දුරට මම වොයිස් ඕවර් එකක් දාන්න එක අවශ්‍ය නැති වේවි. Miss this busy place. සර්ගෙන කියන බෙදලා බර්ත් මාක් එකක් තියෙනවා වගේ සර්ගෙන නම දානවා. හේසම් ගිහින් හම්බුණා හරිද? බයික් එකේ ස්ලෝ. මොනවා වීඩියෝ එකද? මෙතනදී මොකද වෙන්නේ කියලා කෙටියෙන් කිව්වොත් අපි එදා ට්‍රීට් එකක් දුන්න පොඩි අපේ ස්ටාෆ් මෙම්බර්ස්ලට. එතනදී ඔය මැනේජර් රූම් එකට යන්න කලින් පොඩි වෙලාවක් අපේ ට්‍රක් අවුට් වෙලා hina වෙන මොමන්ට් එක තමයි තියෙන්නේ. මේ ඇවිල්ලා අපි අන්තිම දවසට කලින් පොඩි කාඩ් එකක් වගේ print කරා ඩිසයින් කරලා අපේ ස්ටාෆ් එකේ අයට දෙන්න. මොකද අපේ මේ මාස 6 ඉන්ටර්න් කාලේ පුරාවටම ස්ටාෆ් එකෙන් සෑහෙන සපෝට් එකක් හම්බ වුණා. මේ වීඩියෝ කරලා ළමයා ගාන්ටාරයක් අපි අද මොකද කියන්නේ පන්සල ගාන්ටාරයකට මැරලා තියෙන ළමයා මේ මනුසාත්මික පුත්‍යා අනේ මේ අද අන්න එහෙම කියන්න ඕනේ. හරි. ඔයාට මොකද හිතෙන්නේ? සද්දයක් හොයන මම ඇත්තටම සද්දයක් හා ඔල්ලන්ට දුන්නේ කෑල කෑල දියා. මන්ද කෑල. ඔයාට මොකද හිතෙන්නේ අපි යන්නේ අනේකට කියන්නේ? ඒ කෑල මට ඔයාගේ දුකයි. යාගේ. මෙයා එකක් අරගෙන. තව ආදර ගන්න විදියට කිය. මේ කාලය වල කියන්නේ. මගේ නම මෙයා තමයි මට අච්චාරු ගෙනත් දෙනවා කියලා බොරු කරපු මිනිස්සයා. අවුරුදු ගානට මම එයාගේ අයියාගේ වෙඩින් එකේ වෙඩින් කේක් හරිද? අයියාගේ වෙඩින් එකේ කේක් වල වොෂ් කරනකොට තමයි මම වෙඩින් කේක් ඕනේ කියලා. ඒක ගෙනත් දුන්නේ නැහැ. ඊට පස්සේ මාර ගුණේ කන්න බලන්න. ඩියර් ටිෂර් මෙයා ඉස්සර ගෑලමයි එක කතා කරන්නේ නැහැ. අපි හින්දා තමයි මෙයා කතා කරන්න පටන් ගත්තේ. ඔයා ගෙදර ගිහින් ඔක කතා කරලා මික්සි එල්ල ගන්න ඕනේ. ඕකේ? ආලු කියන නැති. අපි ලැබ් එකේ ඉන්නේ ඔයා එන්න. මොනල්ලා යෙත් ආවේ නේද? ලක්ෂිත අයියාගේ කවුද? ලක්ෂිත අයියා තමින්දා මොකද ඉන්නේ? ලක්ෂිත අයියා ගිහි ඇයිද ආපු දවස්වල වස්තුවක් වගේ නේද ඔකට? වරනම් මුගෙන් ඔය දෙක කියන්නේ. අපි දෙන්න. පාළු මකන්න. ඒකනේ පාළු මකන්න භාවනාවක් වගේ නේද? ගියාම බෑ. දැන් ආවොත් මම ආයෙත් බාර ගන්නවා. කඩ අඩ වෙලා නෝ බාර කරනවා. රෙඩි. මේ කොල්ලෙන් ආඩවාමින් පිටාවේ දාන්නේ කරා. වික්ටෝරියා දැන්නේ. යාර මොකද මේ නේද? අපි දැන් මේ චීස් එකට යන ගමන් චීස් එකේ ආයෙත් ගුඩ් බයි කියන්නේ සර්. ස්මාර මව්වයි. වැඩකට තමයි. නියා වැඩකට නෙමෙයිකෝ දැන් ඉන්නේ. හේ? අනේ කෙටල් එක ගාවට මාස්ක් එකක් නැතුව දැන් මාස්ක් එක හොයනවා මෙයා.
පයිලට් පේපර් එක. අද ඒක තමයි හරියන්නේ කටේ සයිස් එකට. අනේ කමන්නේ අනේ එතනට ඔහොම ගියාට චීස් එකේ අධිපතිතුමාණන් එනවා. අධිපතිතුමාණන් මේකට හායි කියන්නේ. අන්න මෙයා තමයි හායි. බයි කියන්නේ. ඔයාට මොකද හිතෙන්නේ අපි දෙන්නගේ සීමාවාසික මාස 6 මෙයාම ගැන? සතුටක් වගේ දුවක් තියෙනවා අපිට. අපිට ගාන්ටාරයක් දෙකන්න තියෙනවා. ඒ කියන්නේ මේ භාවනාවක් ගාන්ටාර දෙයක් එකපාරට නැති කියලා සීක්‍රට් තියෙනවා නේද? අපි සැරින් සැරේ එන්නා ඕගලන්ට මෙයාගේ පාර්ට් ටයිම් ජොබ් එක තමයි ආනු දෙලා දෙන එක හරියද? ඔව්. ඒක නිසා මෙයා මෙයා හාල්මැස්ස කිලෝ 7ක් ගත්තාලු ගිය මාසේ අර බාතු අහුවෙලා තිබ්බට සෙට් එක. ඒකේ හාල්මැස්ස කිලෝ 7ක් හම්බුණාලු මෙයාට. කියලා කිව්වා. ඇදලා මේරලා දින ඔක්කොම නෝ මේ විදියට කරා. තව සීනි ගාලා අවුවට දාලා වෙන්නේ. නැචරල් විදියට. බලන්න ඉතින් නව ඒක තමයි නේද? ඔයාගේ වෙඩින් එක අපිට කියන්න ඕනේ. අනිවාර්යෙන් කියන්න. කොහෙද මතු ගමනේ ගෙවල්? කොහෙද? මෙයා පානදරේ කියලා කොහෙද යනවා අපි හරි ඩිස්ට්‍රික්ට් එකේ අපි හරි ගමවත් කියලා. ඉතින් ගම පානදර. හිරණ පාරේ ජන්ත වුණොත් මන් දන්නේ යනවා. ඉතින් එළුවිල කියන හොඳ ටවුන් එකක් නේ. එළුවිල කිසි ප්‍රශ්නයක් නැහැ. හරි එළුවිල ඇතුළේ වෙල කියන්නේ අර ඉස්සර එංගෝ මේ අර නියුඩා ඔව් ඊයේ හදවලා ගත්තේ. දෙවි නේද කොහොමද? මේක ටාගට් අපිට දේකෝ සහයෝගයෙන් පොඩි ට්‍රාන්ස්ලේට් හායි. ඒ කොහෙද? අපි දැන් බයික් එක? අපි යනවා. මෙහෙන් අපි දැන් බයික් එක. අනේ පැන්ච් ඒ ආඩෝ ඔයා මාසේ නෑ ආදරේ ආදරේ හිතනවා. ආදරේ කොහොමද දැන් මා කියලා ඉවරයි අපිට ආදරේ. මම සපෝට් කරා ආදරේ අපි මේ මනුස්සයලා සපෝට් කරේ. thank you so much for support and guidance during our බලන්න මේ ළමයා වචනයක් පස්ස කියනවා. මම වදින්න මේකදී එපා. අපි හවුදට ජීවිතේ රවුමක් යනවා. ඇදලා ඉවරයි මේ රිස්ට්‍රයිෆ් ආවට පස්සේ නිරෝෂණ අයියා විනාශ වුණා. මේ එන්න කාලේ හැදිලා ඉති මෙයා මේ ලෝකේ කලවතර බිරිම. ඔයා නෝ කීයද? මෙයා මේ කහනවා. මෙයා කිව්වනම් මට කාලයක් දෙන්න. ජීවිත කාලෙම බලන්න අපිට අතරට ඔහොම බෑ. ඉවසීම තියෙන්න ඕන. බද්දවල් කියන්නේ බෑ ඔයාලට ඒ වැඩේ කරලා ඉඳන් කියන්නේ තමයි හරි ඕ We got cream crackers and onion cheese. ඇයි අපිට onion cheese දුන්නේ? ඔයගොල්ලෝ regular cheese නොදී? ඉමාට අත අනියන් ඒවා. ඇයි onion ඒවට වගේ? onion. අනියන් වලට ආතේ. ඒක දන්නේ ඒක බ්‍රින්ග් අප් ගත්ත පස්සේ මෙයා තමයි අනියම් මේවා තියෙන්නේ අවශ්‍යක වෙලා ජීවිතයක් කියලා තියෙන මේ නමක් ගාලා උගන් ඉතින් පාන්දර මොනවා කරුත් දුප්පඩද අපේ ටොප් ටීරේ තියෙන අපලා ජීකල් මොඩේ ඊයා. අයි අපි එදා මායි මෙයි චරිතය මේ විදියට මිදගෙන හිටියේ. අපි හිතුවේ මෙච්චර දෙයක්. මේ අයියා තමයි දුන්නේ. බොහොම ස්තුතියි. Thank you. මේක මට පිරිනමන්නේ දෙන්න පිරිනමන දැන් ඔය චීස් එකේ අය එකතු වෙලා අත් බැල පත්තර පුරා අපේ චීස් එකේ නම්බර තෑගි. ඒක මුමුත් දැක්කද? අරුත් දැක්කද? ඊට පස්සේ ඔයා තෑගි නෙමෙයි. මේ මෙයාගේ උස බලන්න මට වඩා පොඩ්ඩයි කොට. මේ අපි දෙන්න මට සතුටුයි මේ මගේ උසට ශරීරන මිත්‍රයෙක් හම්බුනේ. බොහොම ස්තුතියි බ්‍රෝ. බයි. බයි කියන්නේ. බයි. අපේ ගාන්ටරනාදේ මින්මතෝට ඔයගලට ඇහෙන්නේ. ගමට ඇහෙනවා. කොලෙජ් එකට ඇහෙනවා. අපි ඉතින් ඕනවට කඩා ඇක්ටිව් කියන්නේ අපි තෑග කවුණ කොහොමද පිටිපස්සේ මොකද කියන්නේ? අපි දෙන්නද කිව්ද? චලිත yes or no? එයා පුරුදු වෙලා ඉන්නේ. මොනවාද අපගේ සාක්කුවට දාන්නේ? මේ 5000කට හම්බුණා. ඒක අතියාරනවා. ඔය අපි චීස් එකට ට්‍රීට්ස් දීලා සමහර ප්‍රශ්නෙයි
දැන් මේ යනවා හම්බුණා. තෑගි හම්බුණා මේව නම් දාන්න බෑ ඇත්තටම මේවත්. අපි ඒක ඇතුලේ ඉඳන් එළියට ආවම we feel like නෑ AC එකට ආවා වගේ. දැන් අපි යනවා අපේ උඩරැප් එකේ කටියට. මේ විතර ලෝරි වලින් නම් හිතන පිස්සු කියලා. කිරි බවුසරයක් ඇවිත් තියෙනවා. Oh my god. Tasne daadiyai. Now the time is time කියලා. 12යි කාලයි. Oh my god. මේ අද දවසේ තමයි අපි මේ විදියට මේ ප්‍රොඩක්ෂන් ෆ්ලෝ එකේ යන අන්තිම දවස. ඊට පස්සේ යන්නේ මේ වගේ මේ ප්‍රොඩක්ෂන් ෆ්ලෝ එකේනේ. මේ අපි දෙන්නගේ වීඩියෝ එකට බයි කියන්නේ එන්න ඔය දෙන්න. නැහැ කොණ්ඩේ ඇතුලේ දාඩිය. ලක්ෂිතයි දැන් ඔය සැපට ඉන්න වෙලේ කියන්න බලන්න. මොකද්ද අපි දෙන්නගේ ලාස්ට් ඩේ එකේ ස්පීච් එක ඔයාලට කරන්න තියෙන්නේ? සද්ද අඩුවෙන් දැනෙන එක තමයි මට ඊයර මොකද නේද එක පොඩි කරගෙන මේ වීඩියෝ එක තියා ඔය කාඩ කිව්වා ලක්ෂ අපි දෙන්න මෙහෙමයි අපි දෙන්න ෆස්ට් චරිතෙට දීලා තියෙන්නේ සෙකන්ඩ් මෙයාට දීලා තියෙන්නේ ඉතින් ඊට පස්සේ තමයි ඔක්කොම ඔයා කැමතිද අපි දෙනවා බාර ගන්න? එයා මොනවා වුණත් අපි දෙනවා බාර ගන්න කැමතිද? මේ ඉමා ශානක මං ඇහුවා අපි දෙනවා බාර ගන්න මෙයා කැමතිද කියලා. නෑ කිව්වා. කිව්වා ආන්සර් එක දන්නවද? ගොළු වුණොත් කැමතිද? අර ෆිල්ම් අර මොන ෆිල්ම් අර ෆිල්ම් කරපු ෆිල්ම් ගැන හදාගෙන සුරේත් දැන් එකක් දාලා ගෙන්න ගන්න. නැත්තම් මම බීරි වෙන්න ඕන. හයි කරන්න පුළුවන්. මේ මම අනියන් වලට කැමතිද අනියන් හම්බුනා. බලන්න චීෆ් එක ගියාම සරලයි. ඔව් කොලි නෑ පයියා නේ ඔය පැකට් එක කටේ ගන්න එපා අයියා. ජරා. මෙල්ටර්. ඒකනේ මාත්. ඉමං හයි. කොයාගේ යාළුවා? ඔයාලා තියෙනවා එන මොන්ජු තාම මොනවද තියෙන්නේ? ගීතාංජලි, නේත්‍රාංජලි, රාධාවනි. නේත්‍රාවනි. එයා පෙරදින කැමති ෂෝට් එක. පෙරදිනේ. හොඳ? කොන්සෙප්ට් එක. ලබන සරි. මෙයා පියදී අඬනව නේද? කොන්සෙප්ට් එක පෙරදිනේ. මෙයා තදරව හැඩන් කියලා. ලස්සන ගස් පෙළිය අපේ රිච් ලයිෆ් එකේ තියෙන. මේ තියන්නේ අපි මාස 6ක් පුරාවට ගියපු තැන. ආවේ මේකට වෙලා මම අර වීඩියෝ එකෙන් දැක්ක පොඩ්ඩක්. So especially කියන්න ඕනේ point එකක් තමයි during this 6 month of internship අපිට මේකේ staff members හරියට help කරා. ගොඩක් දේවල් අතරම අපි ඉගෙන ගත්තා. හරිම useful training period එකක් තමයි උනේ. ඒ වගේම එච්චර hard උනේ නැහැ. මොකද හරිම හොඳ මිනිස්සු ටිකක් තමයි අපේ වටේ හිටියේ. හරිම helpful. ඒ වගේම අපිත් එක්ක හොඳට සහයෝගයෙන් කතා බහ කරලා hina වෙලා ඉන්න කට්ටියක් තමයි හිටියේ. ඒක නිසා ඒ වෙනුවෙන් අපි හරිම grateful. මොකද මේ මාස 6ම ඇත්තටම ගිහලා අපි hina වෙලා සතුටින් හිටියා. මේ ඉතින් එදා අපේ කොලෙජ් එක්සිකියුටිව් රශ්මි අක්කගේ last day එයාත් resignation දුන්නා. ස්පෙෂලි නම් වශයෙන් mention නොකරත් ඉහළම resignation වල ඉන්න staff members ලගේ ඉඳන් සියලුම දෙනා අපිත් එක්ක හරිම හිතවත්ව සහයෝගයෙන් fun විදියට හිටියා. ඒ වගේම තමයි මේ rich life journey එකේදී අපිට ගොඩාක් යාළුවෝ හම්බ වුණා. මට නම් ඔක්කොම අක්කලා හම්බ වුණේ අක්කලා අයියලා. මොකද මට වඩා වැඩිමල් කට්ටිය තමයි හැමෝම. ඒ හම්බෙච්ච intern members-ලාත් ඇත්තටම කිව්වොත් මාරම හොඳයි. මාරම helpful. හරිම සහයෝගයක් හැම කෙනා අතරම තිබුණා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙම බලද්දී overall අපේ intern මාස 6 ගැන අපිට තියෙන්නේ සෑහෙන positive අදහසක්.
මේ තියෙන්නේ ඔය ගෙවිච්ච මාස 6 වෙච්ච එක සිදුවීම්. ෆනි මොමන්ට්ස් එක අවස්ථාවලදී කොහොමද අපි හැසිරුණේ කියන දේවල් මේ තියෙන්නේ උඩ අපේ ලැබ් එක. මම මාස 6න් වැඩිම කාලයක් හිටියේ උඩ ලැබ් එකේ. එක එක කාලෙදී මාස 6ේදී එක එක යාළුවෝ අපිට හම්බුණා. ඒ අතර වාරදී කට්ටිය මාස 6 ඉවර කරලා ගියා. නමුත් ඒ හැමෝම තාම අපේ යාළුවෝ විදිහට ඒ විදිහටම ඉන්නවා. ඉතින් ඒගොල්ලන් හැමෝමත් මේ වෙලේ අපි අතරින් මතක් කරනවා. මේ හරියම ඉන්ටරෙස්ටිං කතාවක් මෙතන කියන අහලා බලන්නකෝ. පල්ලට දාන්න පඩි ඕනේ නැහැ. ඒක පඩි නම් මොනවයි කරන්නේ? අද්දකියෝ දාන්න. අර පඩි කියන එක පස්සේ වා ගන්න පුළුවන්. හරිද? මේකේ පඩි ගොඩක් දෙනවා ආවත් එහෙම. ඔය ඒව දාන්නේ. පාඩු රුපියල් 5000 විතර ඉතා විශාල පඩියක් දීලා ගන්නවා. අනිවාර්ය ඩිප්ලෝමා කරපුවාට අනිවාර්යයෙන් 45000 පඩියක් ගන්නවා. 45000 වඩියට එන්න පුළුවන්. ඩිග්‍රියක් කරගත්තොත් ඔයාලට 45000 වඩියට එන්න පුළුවන්. හරිද? ඉතා විශාල වඩිය. මේ ඉන්නේ මනුජ අයියා. මාස 6කට ආවා ඉන්ටර්න්ෂිප් එකට මයික්‍රෝබයොලොජි ලැබ් එකට. හැබැයි ඉතින් වැඩක් නෑ කතා කරලා. එයත් එක්කත් අපිට තියෙන හරිම ඉන්ටරෙස්ටිං මෙමරිස් ටිකක් තමයි. මෙයාගේ පෙට් නේම් එක මම මෙතන කිව්වට කමන්නේ මේ නිකිලි බණ්ඩා. ඒ වගේම මේ ස්ටාෆ් මෙම්බර්ස්ලා අපිට තාමත් හැමදාම මතක් වෙනවා. ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් ඇත්තටම අපි දැන් ලෙක්චර්ස් ගිහින් ආයි ඉගෙන ගන්නවනේ මේ දේවල් මැෂිනරිස් ගැන ටෙක්නොලොජිස් ගැන ඔයා නම් දේවල් ඉගෙන ගනිද්දී යම්කිසි වචන සෙට් එකක් තියෙනවා. ඒ වචන සෙට් එක කිව්ව ගමන් අපිට එක එක අවස්ථාවට මතක් වෙන එක එක පුද්ගලයන් ඉන්නවා රිජ් ලයිෆ් එකේ. ඉතින් ඒකත් අපිට හරිම මේ ඉන්ටරෙස්ටිං. අපි දෙන්න ඉමාෂයි මමයි ක්ලාස් රූම් එකේදී ලෙක්චර් හෝල් එකේදී මේ වචන හෙද්දි මුණට මුණ බලා ගන්නවා. ඒ කියන්නේ අපි දෙන්නට මේ එකම පුද්ගලයාව මතක් වෙලා තියෙනවා. ඒ වගේ ඉතින් තාමත් හරිම රසවත් මෙමරිස් ටිකක් තමයි අපිට තියෙන්නේ. ෆන් එකේ හිටිය විතරක් නෙමෙයි අපි වැඩත් කරා. ඒක ප්‍රූව් කරන්න තමයි මේ වීඩියෝ ක්ලිප් එක දැම්මේ. මේ ඉන්නේ අපේ මයික්‍රෝබයොලොජිස්ට්. දැන් උතන අපේ අයින් වෙච්ච හේෂලක්ක තියෙනවා හයිජිනිස්ට්. මේ නෙත්මිනියාක ගැන කිව්වොත් කොන්ඩෙන්ස් රේට් කරන් ඇවිල්ලා. ඉතින් එයා වෙදා ටොපික් එක ඒ දවස් ටොපික් එක උනේ නෙත්මිනියාක සහ ඇයගේ කොණ්ඩේ. කට්ටිය වට කරගෙන එයාව වයිට් කරන අවස්ථාවක් ඕක. මේ ඇවිල්ලා අපි දෙන්න චීස් එකට කීප වෙලාවක් මොනවා හරි එක මොයිස්චර් බලන් ඉන්න. ඒ ගිහිල්ලත් ඉතින් මොයිස්චර් ඉතින් කැල්කියුලේටර් ගන්න ටික වෙලාවක් ඉන්න ඕනනේ. ඉඳපු විදිය තමයි. මෙන්න මේ දවස ගැන කිව්වොත් මේක තවත් හරියම ඉන්ටරෙස්ටිං දවසක් මතක ඉරින අපේ රිච් ලයිෆ් ජර්නි එකේ ජනවරි 1 උදේ පුරුදු විදියට රිචුවල්ස් කරලා කේක් කපලා කිරිපත් මේසෙ හදලා පොඩි ඉවෙන්ට්ස් කීපයක් තිබුණා. ඒ ඔක්කොම කරලා ඉවරලා හවස අපි පොඩක් ඩාන්ස් කරා. ඒකේ වීඩියෝ ක්ලිප්ස් එකක් තමයි ඔය තියෙන්නේ. ඉතින් අපි තර ස්ටාෆ් එකේ අයත් එක්ක නටනවා පිස්සුවපිය වගේ නටනවා. ඔන්න ඔය විදිහට තමයි අපේ රිච් ලයිෆ් ඉන්ටර්න්ෂිප් එක මාස 6 චැප්ටර් එක ක්ලෝස් වෙන්නේ. ඉතින් ආයෙත් සරයක් මම කියන්න ඕනේ මේ වීඩියෝ එක මම හදලා මේ විදිහට සේව් කරන් ඉන්නේ අපේ ලයිෆ් එකේ ලස්සන මෙමරි එකක් විදිහට සේව් කරගන්න මිසක් වෙන කිසිම පර්පස් එකකින් නෙමෙයි. ඇත්තටම මම පර්සනලි සෑහෙන මෙමරිස් එකතු කරන්න කැමති කෙනෙක්, ආස කෙනෙක්. කවදා හරි දවසක මේ මතකයන් ආපහු අපිට නිවි සැනසීලේ බලන්න පුළුවන් දවසක් එයි. අන්න එදාට අපි කොහොමද මේ වයසේදී ඉඳියේ, මේ කාලෙදී කොහොමද අපි ටයිම් ස්පෙන්ඩ් කරේ කියන එක බලන්න විතරමයි මේ වීඩියෝ එක හදන්නේ. අපි රිච් ලයිෆ් එකේදී කන අන්තිම යෝගට් එක කනවා. අපි අන්තිම දවසේ ෆොටෝස් ගත්තා. ඒ හැම එකම FB එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ. මොකද කවදා හරි ඒවා මෙමරිස් විදියටදී හරියම ලස්සන නිසා. ඉතින් බැවින් අවතිමේ හදින් පිටමන් නොකරමි. ඉතින් බැවින් අවතිමේ හදින් පිටමන් නොකරමි.